Hello, අද මම පොඩි වීඩියෝ එකක් ගෙන අපි කෑම එකක් හදන හැටි. අද මේ මම පොඩි ශ්‍රිම්ප් එකක් හදනවා මේක හදන්නේ ගෙදරට. දැන් මම මේ අපේ කුස්සියේ ඉන්නේ. අපේ ශ්‍රී ලංකා කුස්සියේ. දැන් මම මේ ස්ටර් ෆ්‍රයි ශ්‍රිම්ප් එකක් හදන්නේ. තෙල් දාලා වගේ. මම මේකට පාවිච්චි කරන්නේ head on shell on ශ්‍රිම්ප් එකක්. මේ හේතුව ඇවිල්ලා මේ රහ මේ ෂෙල් එක ඇතුළට ඔක්කොම අපේ ස්පයිසස් ෆ්ලේවර්ස් ගියාට පස්සේ රහ හොඳට හිටිනවා. ඒක තමයි පාවිච්චි කරන්නේ. ඔයගලන්ට ඕන ජාතියේ ශ්‍රිම්ප් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. මේක quick and easy. එච්චර complicated නැතුව හදන එක. පටන් ගමු මේක පෙන්නන්න. මේ වීඩියෝ එක මම කරන්නේ ඉංග්‍රීසි වලින් මොකද අපේ මේකේ සෝෂල් මීඩියා එකට කරපු වීඩියෝ එකක්. ඉතින් මේකේ එක්ස්ප්ලනේෂන් එක ඇවිල්ලා ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්න. දැන් මේ වීඩියෝ එක බලන්න අපි මේ ශ්‍රිම්ප් එක හදන හැටි. Alright, so once the oil is heated up, we're gonna put the shrimp inside. See, it's gonna bubble. දැන් මෙතන අපි කරන්නේ ශ්‍රිම්ප් එක බදගන්න එක. පොඩ්ඩක් හොඳට ගෝල්ඩන් කලර් එක වෙනකන් බදගන්න එක. බදගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මේක මේ රහට තෙල් දාන හැටි පෙන්නන්න. Different ways of making this shrimp. Different people use different techniques. So we are just showing you how we do in Ceylon Hut. And it's gonna be all packed with flavors. And I'm gonna make this spicy. Like again, you guys can make it the way you guys like the spice level. දැන් මේ ශ්‍රිම්ප් එක වැදිලා තියෙන්නේ. දැන් වැදුනට පස්සේ අපි ඊළඟට කරන්නේ මේකට ගාලික් දානවා. ගාලික් දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි රම්පේ දානවා පැන්ඩන් ලීෆ්. මෙහි පැන්ඩන් ලීෆ් අපි ගන්නේ ඒෂියන් ස්ටෝර් එකෙන්. හදන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ඒ පැලේට හැම වෙලේම බලන්න ඕනේ, ටෙන්ෂන් එක දෙන්න ඕනේ. නැත්නම් පොඩ්ඩක් හදන්න අමාරුයි. ඊළඟට අපි කරපිංච දානවා. කරපිංච නම් මේ හොඳට හැදෙනවා. අපේ වත්තේ ඕන තරම් කරපිංච තියෙනවා. කරපිංච ඇවිල්ලා හොඳටම හැදෙන දෙයක් මේ ෆ්ලොරිඩා ප්‍රාන්තේ. ඊට පස්සේ අපි මේකට සෝල්ට්, පෙපර්, චිලි පවුඩර් දාලා දාලා හොඳට ඒක තෙල් දාගෙන ඊට පස්සේ මේකට සොයි සෝස් පොඩ්ඩක් දාලා ඉවර වෙලා මම ටොමේටෝ සෝස් ටිකක් දානවා. ටොමේටෝ මොකද ඒකට මම කැමති පර්සනලි ඒ ෆ්ලේවර් එකට. ඊට පස්සේ තව sugar ටීස්පූන් භාගයක් වගේ දානවා. ඊට පස්සේ ඒක හොඳට මේ තෙල් දාලා අත ගාලා මේ ශ්‍රිම්ප් එක හදා ගන්නවා. This is already pre-made. We have tomatoes, white onions, peppers. Usually we prefer to use red onions, but since we already have this, we're going to be using this one. And then we're going to add some salt and black pepper. So again, this is a very basic, easy recipe. For this stir fry, we do not use any curry powder or anything like that. Just from the garlic, curry leaves, pandan leaves, chili powder, we get the flavor. I am gonna use some soy sauce, not a lot, just slightly. And
little bit of ketchup. Now the ketchup, it's a personal preference. I like to add ketchup, so I like the flavor of the ketchup, so I'm used to adding that a little bit. It gives that sweetness. And I'm gonna add a little bit more salt. So this is gonna have a good kick to it, and also some a little bit of the sweetness. So that's how I prefer. You don't have to make it sweet, but right now I'm gonna add a little bit of maybe half a teaspoon of sugar to this. හරි දැන් මේ ශ්‍රිම්ප් එක හදාගෙන ඉවරයි. දැන් අපි මේක හැදුවේ අද රෑට ගෙදර කණ්ඩ. මේකත් එක්ක වයිට් රයිස් වීපොල් සම්බෝලයක් හදාගෙන මැංගෝ කාරි එකක් තියෙනවා. ඒකත් අරගෙන මැංගෝ කාරි එක ඇවිල්ලා මගේ පොඩි කාලේ ඉඳන්ම ආසම කෑමක්. ඒක තමයි අපි අද රෑට කන්නේ. මේක බැලුවට thank you. ඊළඟට මං අයිත් වීඩියෝ කරගෙන එන්න. See you next time.